Hi minasan, konnichiwa. ඉතින් අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා සකලා ලංකා අපේ channel එකට. ඉතින් ඔයාලා දන්නවා අපි මේ දවස්වල අපේ channel එකෙන් ගෙනල්ලා තියෙන්නේ හරියට ජපාන් කතා කරන box 7 වීඩියෝ series එකක්. ඉතින් අතට මේක තවත් grammar පාඩමක් නෙමෙයි. අතටම ඔයාලා grammar කියලා ළමයි ගොඩක් දේවල් ඔයාලගේ level එකෙන් level එකට ඉගෙන ගන්නවා. හැබැයි මම ඔයාලට පළවෙනි වීඩියෝ එකෙන් මතක් කරා මේ හැම grammar එකක්ම අපිට එදිනෙදා කතා බහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපි හරියටම අවශ්‍ය වෙන grammar කොටස් ටික හරියට අවශ්‍ය වෙන ටික මතක තියාගෙන ඔළුවට දාගත්තා නම් අපිට හරිම ලේසියෙන් එදිනෙදා සංවාදයක් කන්ටිනියු කරගෙන හරියට ජපාන් කෙනෙක් කතා බහ කරන්න පුළුවන්. ඉතින් ඊළඟ විශේෂ දේ තමයි ඔයාලා දන්නවා අපේ මොලේ පුරුදු වෙලා තියෙන්නේ ඇත්තටම හරිම ලේසි දේවල් මතක තියාගන්නනේ. ගොඩක් අමාරු දේවල් මතක තියාගන්න මොලේ චුට්ටක් අකමැතියි. ඉතින් මේ box 7 ක්‍රමයෙන් අපි කරන්නේ මොලේට මතක තියාගන්න පහසු වෙන ලේසි විදිහකට වාගේ මෙන්න මේ දේවල් ටික ඔළුවට දාන එක. මොකද මේ box 7 දින අපි grammar කොටස් අවශ්‍ය වුණාට grammar වලට වඩා අපි මේකේ සරලත්වයට තමයි ප්‍රමුඛත්වය දීලා නිර්මාණය කළා තියෙන්නේ. හරිම සරල කොටස් ටිකක් තමයි මේ box 7ෙම තියෙන්නේ. ඉතින් මේ සරල කොටස් ටික ඔළුවට දාගත්තට පස්සේ කතා කරගෙන යනකොට අවශ්‍ය box එක ඔයාට විවෘත කරලා කතා කරන්න අවශ්‍ය දේ එළියට අරගෙන කතා කරගෙන යන්න පුළුවන්. එතනදී ඔයාට කතා කරගෙන ඇද්දි ස්ටක් වෙන ප්‍රශ්න මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් box 1 අපි ගෙනල්ලා තියෙන ඔයගොල්ලන්ට box 1 වලට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා. ඒ වගේම තමයි ඒකේ මම සුඛදායකක් දුන්නා. ගොඩක් කට්ටිය හරි උත්තරේ කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඊළඟ වීඩියෝ හයත් එකත් ওই විදිහටම ඔයාලගේ ආදරේ මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ සීරීස් එකේ වීඩියෝස් හතත් එක්කම හරියට එකතු වෙලා වීඩියෝ හතම හරියට බලුවොත් තමයි ඔයාලට මේ තියෙන මේ ක්‍රමේ හරියට concept එක ඔළුවට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අපේ මේ box video series එකේ පළවෙනි box එක තාම නොබලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ YouTube channel එකට ගිහලා අර පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි අද විවෘත කරන්න යන්නේ මේ magic video series එකේ දෙවැනි box එක. ඉතින් ඒ වගේම පුංචි දා මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයාලා දැන් අපේ channel එකේ දවස් 3න් ජපාන් කතා කරන challenging video series එකක් අරගෙන ආවා. ඒක අපි දැනට videos 6ක් විතර upload කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේ video ටිකත් upload කරලා series එක complete කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මේ video series එකත් එක්ක මේ video series එකත් අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. මොකද අපි මේ video series එකේ කරන්නේ ළමයි අවස්ථාවන් අරගෙන අවස්ථාවන් වලදී අපි කොහොමද ජපනීස් කතා කරන්නේ? කොහොමද අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කියන එක අපි අවස්ථානුකූලව තමයි ඒක කතා කරගෙන යන්නේ. ඉතින් ඒ දේවලුත් ඔයාලට ගොඩක් අත්‍යවශ්‍ය. මොකද ප්‍රායෝගිකව අපිට ජපානයට ගිහිල්ලා මේ අවස්ථාවන්ට අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම තමයි මේ වීඩියෝ සීරීස් එක ඔයාලගේ කතා බහ කරන්නේ එදිනෙදා ඔයාට නිදහසේ කතා කරගෙන යන්න අවශ්‍ය ජපාන් ව්‍යාකරණ සහ මේ අවශ්‍ය ජපනීස් ටික තමයි මේ box 7ෙන් ඔයාලට ලබා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙන කියලා මතක් කරනවා. ඒකත් අපි ඉස්සරහට ඉක්මනින්ම කම්ප්ලීට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගන්න අපි දැන් සූදානම් වෙන්නේ මේ magic video series එකේ දෙවැනි box එක unbox කරන්න. ඉතින් දෙවැනි box එකේදී ඔයාලා ඉගෙන ගන්නේ ඔයාලා දන්නවා ජපන් ජාතිකය කියලා කියන්නේ හරි විනයගරුක හරි ශිෂ්ට සම්පන්න ජාතියක් කියලා. ඉතින් අනිවාර්යෙන්ම ජපානයට ගියහම අපිට මේ විනයගරුක බව රකිමින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ජපානයේදී ඔයාට වැඩපොලකදී නැත්නම් හිමත් නැත්නම් පාරකකදී කොහේ හරි තැනකදී කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න ඕන නොතේ. අපිට කාගෙන් හරි අනේ මේ කරුණා කළා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න ඕන නොතින් අපි කොහොමද මේක හරියට කියන්නේ? ඔයාලා ඉගෙනගෙන ඇති මේක grammar කොටස් ගොඩාක් ඔළුවට දාගෙන නමුත් අපි මේ වීඩියෝ සීරීස් එකේ grammar වලට වඩා ප්‍රායෝගික භාවිතයට තමයි මුල් තැන දෙන්නේ. ඉතින් grammar කොටස් මතක තියාගන්න අපිට ගොඩාක් අමාරුයිනේ. නමුත් අපි මේ වීඩියෝ සීරීස් එකේ grammar කොටස් හරි ලේසියෙන් මතක තියාගන්න උගන්වන ගමන් මේක ප්‍රායෝගිකව ඔයගොල්ලෝට දාන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් අද කතා කරන්නේ මේ 2 වීඩියෝ එකෙන් කොහොමද අපි තව කෙනෙක්ගෙන් මේක කරුණා කරලා දෙන්න කියලා ඉල්ලීම කරන්නේ. මොකද ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාලට අනිවාර්යෙන්ම මේක එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍යමයි. අපි කොහේ හරි තැනක යනකොට අපිට පාර පටලැවෙනවා. එහෙමත් නැත්නම් මොන හරි ඉකියක් ඔයාලට හොයා ගන්න ඕනේ. එතකොට ඔයාලට කරුණා කරලා උදව් කරන්න කියලා කාගෙන් හරි ඉල්ලීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාගේ බොස් ගොඩක් හයියෙන් කතා කරා යනවා. නැත්නම් වගේ ටීචර් වාට හයියෙන් උගන්වගෙන යනවා. එතකොට ඔයාලට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එතකොට කරුණාකරලා අපහුපරක් කියලා දෙන්න, උගන්වලා දෙන්න කියලා ඔයාලට කියන්න ඕන වෙනවා නේද? ඒ වගේම මාගේ යාළුවෙක් ඔයාලට කියන්න ඕන වෙනවා මං එනකම් පොඩ්ඩක් බලන් ඉන්න. කරුණාකරලා මං එනකම් රැඳී සිටින්න. ඔන්න ඔය විදිහට අපිට ගොඩාක් ඉල්ලීම් රික්වෙස්ට් කරන්න ඕන වෙනවා ජපාන් කතා කරගෙන යනකොට එදිනෙදා ජීවිතයේදී. ඉතින් අන්න ඒ නිසා තමයි මම හිතුවේ
මේ box 2 වීඩියෝ එකෙන් රික්වෙස්ට් එකක් නැත්නම් අපි එදිනෙදා ජීවිතයේදී කාගෙන් හරි ඉල්ලීමක් කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් ග්‍රැමර් මුලින්ම ඔළුවට දාගන්න නැතුව අපි ප්‍රායෝගිකව මේ ගැන කතා කරමු. ඉතින් මේ දෙවනි box එකේදී අපි කතා කරන්නේ කාගෙන් හරි කොහොමද ඉල්ලීමක් කරන්නේ. කරුණාකර මේක කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක අපිට හදාගන්න ගොඩක් ලේසි. ඔයාලා දන්නවා ක්‍රියාපදයේ අග වෙරවැනි මසු වල ඉන්නේ ජපාන් භාෂාව. එතකොට ඒ නිහොන්ගෝනෝ දෝෂ එකක් අරගෙන ජපාන් ක්‍රියාපදයක අග මේ මසු කොටස ඉවත් කරලා ඔයාලට පුළුවන් තේ කුදසායි කියලා එකතු කරලා ඕනම රික්වෙස්ට් එකක් කරන්න. හැබැයි චූටි දෙයක් තියෙනවා මතක තියාගන්න. ඔයාලා දන්නවා දැන් ජපාන් භාෂාවේ ක්‍රියාපද ගැන ඉගෙන ගන්නකොට දෝෂි ගැන ඔයාලා ඉගෙන ගන්නකොට කාණ්ඩ තුනකට අපි දෝෂි බෙදලා තමයි ඉගෙන ගන්නේ. පළවෙනි කාණ්ඩ, දෙවෙනි කාණ්ඩ සහ තුන්වෙනි කාණ්ඩ කියලා. එතනදී අපිට පළවෙනි කාණ්ඩ ක්‍රියාපදවලදී නම් මෙන්න මේ රික්වෙස්ට් එක කරනකොට පුංචි වෙනස්කමක් වෙනවා. පළවෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපද කියලා කියන්නේ මසු වලට පෙර. අර මී නී බී චී ඩී කී ගී ෂී කියන අක්ෂර නම එකතු වෙලා හැදුන ක්‍රියාපද තියෙන කාණ්ඩය. එතකොට මෙන්න මේ පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක භාවිතා කළ රික්වෙස්ට් එකක් කරන්න ඕන වෙනවා නම් අපිට අර අක්ෂර නමයට අනුව තේ ෆෝම් හදන්න වෙනවා 5 ආකාරයකට. ඒක ඔයා දැනගෙන නොහිටියනම් ඔයාලට දැන් ඒක කටපාඩම් කරගන්න පුළුවන්. මී නී බී තිබ්බොත් අපි එකතු කරන්නේ උන්දේ කියලා. චීරි ඊ තිබ්බොත් අපි එකතු කරනවා උත්තේ කියලා. කී තිබ්බොත් ඉතේ. ගී තිබ්බොත් ඉදේ. ෂී තිබ්බොත් ෂිතේ. ඔන්න ඔය 5 ආකාරයට තමයි පළවෙනි කාණ්ඩ ක්‍රියාපදවල අපි තේ ෆෝම් හදන්නේ. එතකොට මේ විදිහට තේ ෆෝම් පළවෙනි කාණ්ඩ ක්‍රියාපදවල හදලා අපිට පුළුවන් කුදසා එකතු කරලා පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් වුණත් රික්වෙස්ට් එකක් විදිහට භාවිතා කරන්න. ඉතින් මම මේකට උදාහරණ වලට ඊළඟට කියලා දෙන්නම්. ඊළඟ විශේෂ දේ තමයි ඔයාලා තේ ෆෝම් හදන හැටි දන්නේ නැත්නම් කියන්නේ තේ ෆෝම් හදන හැටි මේක දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. මේකේ පළවෙනි කාණ්ඩේ තේ ෆෝම් හදන විදිය විතරක් ඔයා ඔළුවට දාගත්තා නම් ඇති. අනිත් ක්‍රියාපද ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ සියලුම ක්‍රියාපදවල අපි රික්වෙස්ට් එකක් කරන්න කලින් හරි ඉල්ලීමක් කරන්න පාවිච්චි කරන්නේ අග මස ඉවත් කරා තේ කුදසායි කියලා එකතු කරා. ඉතින් අර පළවෙනි කාණ්ඩේ සුළු ප්‍රමාණ ක්‍රියාපදයක තමයි අපිට තේ ෆෝම් අරගෙන කුදසායි එකතු කරලා මේ රික්වෙස්ට් එක කරන්න ඕන වෙන්නේ. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති මේ සෙල්ස් එක තිබුණානේ අපිට එකපාරටම අපි ඉගෙනගත්ත විදිහටම උගන්වන්නයි තේ කුදසායි කියලා අපිට ඉගෙනුවේ නැත්තේ නේද? ඔය අපි අවශ්‍ය ක්‍රියාපදයේ තේ ෆෝම් හදුව කුදසායි කියලා එකතු කරා. ඇයි එහෙම උගන්වන්නේ නැත්තේ කියලා. එහෙම උගන්වපු නැති හේතුව තමයි ඔයාලට මම මේක පටන් ගනිද්දිම කිව්වා මේක තවත් ග්‍රැමර් පාඩමක් නෙමෙයි. ග්‍රැමර් සීරියස් එකක් නෙමෙයි කියලා. මේක ඔයාලට ජපන් කතා කරවන්න හුරු කරවන්න කරන සීරියස් එකක්. එතකොට මෙතනදී ප්‍රායෝගිකව අපි සරලවම තමයි ඔයාගේ ඔළුවට දාන්න උත්සාහ කරන්නේ. මොකද මම කිව්වා අපි මේ බොක්ස් 7ම ඔයා හරියට කම්ප්ලීට්ලි ඉගෙන ගන්න ඕනේ. ඔයාගේ මොළයට දාගන්න ඕනේ කතා කරගෙන යද්දී. පළවෙනි බොක්ස් එකෙන් මෙහෙම ඉගෙන ගත්තා අවශ්‍යතාවය කියන්නේ. මේක පාට වාට එක ඕපන් කරා කොහොමද කියන්නේ කියන එක ඔයාගේ මතකේ තියෙනවා. ඒ කියන්නේ ඔයා නෝට් එකක් ලියලා මේක හරි අමාරුවෙන් කටපාඩම් කරන්නේ නැහැ. දෙවෙනි බොක්ස් එකේදී අපි දැන් කතා කරපු එකත් එහෙම යා. අපිට මොන හරි රික්වෙස්ට් එකක් කරන්න ඕන වෙන අවස්ථාවක ඔයාලට දෙවෙනි බොක්ස් එක මතක් කරගත්තා. මසු ඉවත් කරා තේ කුදසායි එකතු කරලා අපිට රික්වෙස්ට් එක කරන්න පුළුවන්. ඊට පස්සේ මමට විශේෂයෙන් මතක් කරපු දේත් ඔයාලට අනිවාර්යෙන් එතනදී මතකෙට එනවා. පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් නම් මේ රික්වෙස්ට් එක කරන්න පාවිච්චි කරන්නේ පළවෙනි කාණ්ඩේ නම් අපි අනිවාර්යෙන් තේ ෆෝම් හදාගෙන ඉවර වෙලා තමයි කුදසායි එකතු කරන්න වෙන්නේ. අන්න එතනදී ඔයාලට අර විශේෂ කාරණාව ඔළුවට එනවා. ඒ නිසා මේක තවත් ග්‍රැමර් පාඩමක් නෙවෙයි. අපි දැන් මේ ඉගෙනගත්ත රික්වෙස්ට් එකක් කරන. අපි කොහොමද කාගෙන් හරි යම් දෙයක් කරුණා කරලා කරන්න කියලා ඉල්ලීමක් කරන්න. අපි ඉගෙනගත්ත එක කොහොමද කරන්න කියලා. ඉතින් මම මෙතනදී තව ක්‍රියාපද ටිකක් උදාහරණයකට ගත්තා. අපි ගන්නවා තබෙමස් ක්‍රියාපදේ. කනවා. එහෙනම් කරුණාකර කන්න. එහෙනම් තබෙමස් මස ඉවත් කරා තේ කුදසායි එකතු කරා තබේ තේ කුදසායි කරුණාකර කන්න. ඊළඟට මොන හරි ෆොටෝ එකක් පෙන්න අපි කියනවා කරුණා කරලා බලන්න. එහෙනම් මිසෙමස් පෙන්වනවනේ. එහෙනම් පෙන්වන්න කියලා කියන්න ඕන නම් මිසෙතේ කුදසායි කියලා කියන්න පුළුවන්. ඊළඟට කකිමස් ක්‍රියාපදේ ලියනවා. එතකොට මෙතනදී නම් ඔයාලට පොඩ්ඩක් අර මම කිව්ව විශේෂ තැන මතක් වෙන්න ඕනේ. කකිමස් කියන්නේ පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් නිසා අපිට අර විදිහට හදන්න බෑ. එහෙනම් අපි ඒකේ තේ ෆෝම් එක හදාගෙන තමයි ඊට පස්සේ කුදසායි එකතු කරන්න වෙන්නේ. එහෙනම් කකිමස් තේ ෆෝම් එක කයිතේ කුදසායි එකතු කරා කයිතේ කුදසායි කරුණාකර ලියන්න. ඉතින් මේ ව්‍යාකරණ නැත්නම් මේක හදන විදිහ අපි ඉගෙන ගත්තට මදි ප්‍රායෝගිකව අපිට අපේ සැබෑ ජපන් ජීවිතේදී කොහොමද මේක අපි ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න කියන එකත් ඉගෙන ගන්න ඕන. ඉතින් වාට උදාහරණයකට මම එහෙම ගන්න සෙසේ
උගන්නේ කුඩු ගන්නගෙන යන ඔයාට ඉතින් සෙන්සි කියන්නේ ඔයාට තේරෙන්නේ නැහැ. නැත්තම් ඔයාට මොන හරි කොටසක් තේරුන්නේ නැහැ. එහෙනම් ඔයාට සෙන්සිට ඒ කොටස පෙන්නලා අහන්න පුළුවන්. සුමිමාසෙන් සෙන්සේ ඔෂි මත ඔෂීතේ කුදාසයි මත කියන්නේ නැවත කියන එක. එහෙනම් ඔෂීතේ කුදාසයි ඔෂීමස් උගන්නන. එහෙනම් උගන්නන දෙන්න කරුණා කර අපෝ පාරක් මේක කියලා දෙන්න. ඔෂීතේ කුදාසයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයා පාරක යනවා ඔයා මොන හරි අලුත් රෙස්ටුරන්ට් එකක් හොයාගන්න තමයි යන්නේ. හැබැයි ඔයාට මේ රෙස්ටුරන්ට් එක හොයාගන්න බැරි වෙනවා. අන්න එතනදිත් ඔයාට රික්වෙස්ට් එකක් කරන්න පුළුවන් පාරේ ඉන්න කෙනෙක්ගෙන් සුමිමාසෙන් කියලා ඔන්න අනිවාර්යෙන් මතක තියාගන්නවා රික්වෙස්ට් එකක් කරනකොට අපි ගොඩක් වෙලාවට සුමිමාසෙන් කියන එක අපිට ගොඩක් ආචාරශීලීව කතා බහට කලින් භාවිතා කරන්න පුළුවන්. සුමිමාසෙන් කොනෝ මචි ඔෂීතේ කුදාසයි නේද මේ පාර මට උගන්නලා දෙන්න මේ පාර කොහෙද තියෙන්නේ කියලා දෙන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට කියන්න ඕනේ යහළුවෙක් එක්ක කොහේ හරි යන්න බලාගෙන ඉන්නවා. ඉතින් යහළුවට කියනනේ පොඩ්ඩක් ඉන්න මං යන එකක් කියලා. කොහොමද මේක කියන්නේ? අපි අධිගණ ගත් එකත් මේකට ගන්න පුළුවන්. එහෙනම් අපි මචිමස් කියන්නේ බලා සිටින. එහෙනම් මේක අපිට අර ෆෝම් එක විදිහට හදාගන්න බැරි වෙනවා. මොකද මේක පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් නිසා පොඩ්ඩක් වෙනස් වෙනවා. එහෙනම් මචිමස් වල තේ ෆෝම් එක මත්තේ. එහෙනම් මත්තේ කුදාසයි චොත්ත මත්තේ කුදාසයි මේක අනිවාර්යෙන් ඔයා හොඳට අහලා ඇති. ටිකක් ඉන්න මං එනකන් කියලා වට ඉල්ලීමක් රික්වෙස්ට් එකක් කරන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි box 2 එකේ තියෙන මෙන්න මේ කලින් හරි කොහොමද ඉල්ලීමක් කරන්නේ රික්වෙස්ට් එකක් කොහොමද කරන්න කියලා ඉගෙන ගත්තේ. ඉතින් මේක ඔයාගේ සැබෑ ජපන් ජීවිතයේදී අනිවාර්යෙන් කොච්චරනම් අවශ්‍ය වෙනවද කියලා ඔයාලට තේරෙන්නේ නැති. ඒක පළවෙනි box එක හා සමානව ගොඩක් වැදගත්. මොකද අපිට අනිවාර්යෙන්ම කලින් හරි ඉල්ලීමක් කරන්න නැත්නම් උදව්වක් ඉල්ල ගන්න මේ දේවල් එදිනෙදා සිද්ධ වෙන්න පුළුවන් දේවල්. ඒ නිසා අනිවාර්යෙන්ම මේක අපේ ජපන් ජීවිතේට අත්‍යවශ්‍යම කොටසක්. ඉතින් අන්න අද අපි ඔයාලට දෙන සුඛදායක තමයි ඔයා යහළුවෙක්ට ඔයාගේ ෆොටෝ එකක් පෙන්වන්න. එතකොට මේ යහළුවට කියනවා මේ ෆොටෝ එක බලන්න කරුණාකර කියලා. කොහොමද අපි මේ වාක්‍ය නිහොංග වලින් වාගේ යාළුවට කියන්නේ? එහෙනම් මේ සුඛදායකත් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි හම්බෙමු box 3 වීඩියෝ එකකින්. ඉතින් box 3 වෙනි box එකක් මේ විදිහටම ඔයාලගේ ජපන් පරිමත ගොඩාක් වැදගත් වෙවි. ඉතින් අනිවාර්යෙන් මේ box 7න් එකක්වත් මිස් කරගන්න නැතුව හරියට මේ මැජික් වීඩියෝ සීරීස් එක බලුවොත් ඔයාගේ ජපන් කතා කිරීමේ දැනුම ගොඩක් ඉහළ තත්ත්වයකට පත් කරගන්න ඔයාලට අවස්ථාව හම්බෙයි. එහෙනම් අපි හම්බෙමු 3 වෙනි box එකේ. ඉතින් එන්නම් සයනරා.